Welcome to ලස්සන ලංකා YouTube channel. ලංකාවේ විවිධ පළාත් තුළ නිරවුල් ඉඩම් නිවාස ගෙනෙන ලස්සන ලංකා අද අපි ඇවිල්ලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රදේශයට. ඉතින් කුරුණෑගලින් ඇල්ල හරහා අනුරාධපුර පාරේ දලදාගම ටවුන් එක පහු වෙනවත් එක්කම තියෙන උදා ගම්මානයේ ගාමට් එක. ඉතින් එතනින් දකුණු අතපැත්තට එන්න ඕන සාමාන්‍ය කිලෝමීටරයක් විතර එන්න ඕන. මේ ඉඩමට එන්න පාරවල් 3ක් තියෙනවා. ඉතින් සින්නක්කර ඉඩමක් තමයි තියෙන්නේ. මෙන්න මේ අතුරු පාරට මායිම්ව තියෙන. ඉතින් මේ පාරත් හොඳ ප්‍රාදේශ සභා පාරක්, ඕනම වාහනයක් යන්න එන්න පුළුවන්. මෙතන ඉඳලා හරියටම ප්‍රධාන පාරට කාබට් පාරට, ඒ කියන්නේ කුරුණෑගල අනුරාධපුර කොළඹ ඒ පාරට සාමාන්‍ය කිලෝමීටරය තියෙන්නේ. මෙන්න මේ ඉස්සරහෙන් ගියපුවම අපිට වංගුව හැරෙනවත් එක්කම කාබට් පාර තියෙනවා. එහෙන් දාලා යන්නත් පුළුවන්, දකුණ දාලා යන්නත් පුළුවන්, වමට දාලා යන්නත් පුළුවන්. කොයි පැත්තෙන් ගියත් අපිට සාමාන්‍යයෙන් මහව නගරයට කිලෝමීටර් 3ක් විතර තියෙනවා. ඉතින් මහව නගරය කියපුවාම සියලුම දෙයකින් අංග සම්පූර්ණ නගරයක් වෙනවා. ඉතින් මෙතන ඉඳලා ප්‍රධාන කාබට් පාරට කිලෝමීටරයක් වුණාම ඒ පාරෙනුත් අපිට සියලුම අත්‍යවශ්‍ය දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඉඩම හොඳ ප්ලැට් ඉඩමක්, හොඳ හතරැස් ඉඩමක්. සාමාන්‍ය සින්නක්කර ඔප්පු තමා තියෙන්නේ. නිත්‍යානුකූල ගන්න පුළුවන් සින්නක්කර ඔප්පු. එතකොට මේ ඉඩමටම ගෙයක් තියෙනවා. ඒ වගේම පොල් ගස් 24ක් තියෙනවා, කජු ගස් තියෙනවා 34ක්, කටුවනෝද ගස් තියෙනවා 6ක්, අඹ ගස් 10ක් තියෙනවා, ටොම් ජේසි අඹ, ඒ වගේම දෙහි ගස් 7ක් තියෙනවා, කොස් ගස් 2ක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පළදාව දරන ගස් කොළන් තමයි තියෙන්නේ. ඒ වගේම කරත්ත කොළඹ ගහකුත් තියෙනවා ඉඩම පිටිපස්සේ. ඉතින් නිවසත් හොඳම තත්ත්වයේ තියෙනවා. මම ඒ ටික එකින් එකට පැහැදිලිව පෙන්නන්නම්. කජු ගස් වල හොඳ ආදායමක් ගන්න පුළුවන්. පොල් ගස් වලිනුත් අපිට මාසික ඇති වෙන පොල් ආදායම ගන්න පුළුවන්. ඊට අමතරව මේ ඉඩම හොඳට වැට ගහලා ගත්තනම් වගා කටයුතු කරන්න සුපිරි ඉඩමක්. මොකද මේ වෙනකොට මේ ඉඩමේ මේ පැත්තේ වැස්ස නැහැ මේ වෙනකොට. ඉතින් ඒ වුණාට පොළවේ ඉඳලා සාමාන්‍ය අඩි 7න් 8න් වතුර මට්ටම තියෙනවා. පිටිපස්සේ ලිඳක් තියෙනවා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ පැත්තේ කිසිම කරදරයක් නැහැ. හොඳට වගා කටයුතු කරගන්න. එහෙම නැත්නම් නිදහසේ පාඩුවේ පදිංචි වෙලා ඉන්න. එහෙම නැත්නම් රට ඉන්න කෙනෙකුට සාමාන්‍ය අරන් දාලා ඉවරලා පහු කාලීන සාමාන්‍ය වගා කටයුතු කරගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය ඉතින් රට ඉන්න කෙනෙකුට ඔය නිමාඩු පාඩු ආවන් පස්සේ නිදහසේ ඉඳලා යන්න. ඒ වගේ තැනක් හදාගන්න, හොඳට ලස්සනට ගෙයක් දොරක් හදාගන්න, වගා කටයුතු කරගන්න හොඳ ඉඩමක් තමයි ලස්සන ලංකා අපි ගෙනල්ලා දීලා තියෙන්නේ. ඉතින් මේ ඉඩම සම්බන්ධ කර ගැනීම සඳහා ලස්සන ලංකා අපේ දුරකථන අංකය දාලා තියෙනවා. අපිට කතා කරන්න, අපි අයිතිකරුවන් සම්බන්ධ කරලා දෙන්නම්. කිසිම අතරමැදියෙක් බෝකර කෙනෙක් නැහැ. අයිතිකරුගේ මිල ගණන යටතේ තමයි මේ ඉඩම නිවස විකිණෙන්නේ. ඉතින් අයිතිකරු මිල සඳහන් කරන්නේ මේ සියලුම දෑට ලක්ෂ 65ක් කියලා. ලක්ෂ 65ක් කිව්වට අයිතිකරුත් එක්ක කතා කරලා මිල ගණන් සාකච්ඡා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ නිවස තමයි තියෙන්නේ. මම නිවස ඇතුළ ඔයාලට වීඩියෝ එක තව පිටිපස්ස තියෙනවා ඉඩම. ඒ ටික පෙන්නලා ඉවරලා නිවස ඇතුළ පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපි බලාගමු. මේකේ තියෙනවා ලිවින් ඒරියා එක, ඒ වගේම ඩයිනින් ඒරියා එක, කාමර 3ක්, බාත්රූම් එක, ඒ වගේම කිචන් එක, පිටිපස්සෙන් වෙනම ටොයිලට් පහසුකම්. මෙන්න මේ විදිහට සයිඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් පොල් ගස් ටික තියෙන නිසා අපිට තව හැබැයි හොඳ ආදායම පොල් ගස් වලින් ගන්න පුළුවන් කියවනේ. මේ සයිඩ් එකේ අපිට සාමාන්‍යයෙන් ඉතින් අක්කරයක වගේ සින්නක්කර ඉඩමක්නේ. ඒ නිසා අපිට තව ඕනනම් පොල් පැල දාගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අතුරු භෝග වශයෙන් අපිට වෙනත් වගා කටයුතු කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ සයිඩ් එකේ බොහෝම වගා කටයුතු කරනවා. කැවෙන්ඩේසියා කෙසෙල් එක ඉතින් රටවල් වලට ඒවා යවනවා. ඒ වගේම ටොම් ජේසි අඹ කරනවා, පේර කරනවා, දෙහි දෙලුම් කරනවා. ඉතින් ඒ වගේ විවිධ වගා කටයුතු කහ ඉඟුරු ඉතින් විවිධ වගා කටයුතු කරනවා. දැන් මේ තල ගහලා තියෙන්නේ තල කපන්න ළඟයි. ඉතින් තලත් හොඳට හැදිලා තියෙනවා. මෙන්න මේ ඉස්සරහට ගියන් පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනවා ලිඳ. ඉතින් ඒ ලිඳෙනුත් අපිට හොඳ වතුර ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ ඉඩමට වතුර ලයින් එක ඇවිල්ලා තියෙන්නේ. පාරේ ලයින් එකත් අරන් තියෙන්නේ. මේ පැත්ත කියන්නේ ගෙවල් දොරවල් ටිකක් දුරින් දුර තමයි තියෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් අක්කරේ 2 3 ඉඩන්නේ තියෙන්නේ. එතකොට ළඟ ළඟ නෑ. ගෙවල් වටේටම ඔය පේනවා ඇති. මෙතනොත් වටේටම ගෙවල් දොරවල් තියෙනවා. ඒ වුණාට ටිකක් දුරින් දුර තියෙන්නේ. ඉතින් ජනගහනේ නැති පැත්තක් නෙමෙයි ඉන්නවා. දුරින් දුර තමයි තියෙන්නේ. මේ හැම දෙයක්ම එකින් එකට පැහැදිලිව පෙන්වන්නේ, පැහැදිලිව පොඩි වෙලාවක් ඇතුළත කියන්නේ. ලංකාවේ වගේම පිට රටවල් වල ඉන්න බොහෝමයක් ප්‍රමාණයක් කට්ටිය ලස්සන ලංකා අපි මේ දාන වීඩියෝ එක බලලා තමයි ඉඩම් නිවාස මිලදී ගන්නෙ. ඉතින් ඇත්තටම මම කියලා තියෙනවා වීඩියෝ එක දැම්මට ඔයාලගේ කවුරු හරි ඇවිල්ලා ඔප්පු තිරප්පු බලලා නිරවුල් භාවය තහවුරු කරගෙන අනිවාර්යෙන් ඉඩම් නිවාස ගන්න. අපි ගැන තියෙන විශ්වාසය අවුරුදු ගාණක් අපි ඒක එහෙම පැත්තකින්ම තියාගමු. ඉතින් මම මේ වගේ පත්‍රු බලලා නැහැ.
ඉතින් ඔප්පු තිරප්පු බලලා තමයි දාන්නේ. ඒ ඔප්පු තිරප්පු වල අදාළ කරුණු තමයි ඔයාලට සඳහන් කරන්නේ. කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. ඉතින් ඉඩම පිටිපස්සට ආවන් පස්සේ මෙන්න මේ සයිඩ් එකේ අඹ ගස් වගේක් තියෙනවා ටොම් ජේසි අඹ. ඉතින් ඒ අඹ ගස් වලත් හොඳට පළදාව ගන්න පුළුවන්. නැත්තටම ගස් කප්පාදු කරලා නැහැ, නඩත්තුවක් නැහැ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ වගේ අතු කදුබා ඉන්න ඕන. ඉතින් එතකොට තමයි කන්දට අවුව වැටලේ වෙලා හොඳට පළදාව අල්ලන්නේ. මම එක සැරයක් එක ඉඩමකට ගියා. ඒ ඉඩමේ අයිතිකරුවෝ මට සඳහන් කරා ඒ දවස්වල ගස් 3කින් රුපියල් 75000ක් ගත්තා කියලා එක කන්නකට. ඉතින් ඇත්ත වෙන්න පුළුවන්. මේ අඹවල ක්වොලිටි අණුව විවිධ කාල පරාස අණුව මිල ගණන් එකින් එකට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 1000 පැනලා 1500 පැනලා යන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ සයිට් එකට ආවන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ කජු ගස් වගේක් තියෙනවා. ඉතින් කජු ගස් 34ක් තියෙනවා කියන්නේ කජු ගස් වලිනුත් අපිට හොඳ ආදායමක් ගන්න පුළුවන්. මේ ඉඩමට පිටිපස්සට ආවන් පස්සේ රේල් පාර තියෙනවා. ඉතින් ඒ රේල් පාරේ රිසර්වේෂන් එකත් ඉඩමට තියෙනවා. හැබැයි රිසර්වේෂන් එකේ අපිට විවිධ වගා කටයුතු කර ගන්න පුළුවන්. ස්ථිර ඉදිකිරීම කරන්න බෑ. ඒ රිසර්වේෂන් එක නැතුව තමයි ඉඩමට අක්කරයක් තියෙන්නේ, සින් අක්කර ඔප්පු. ඉතින් රජයෙන් දීපු සින් අක්කර ඔප්පු නෙමේ, හොඳ පරණ සින් අක්කර ඔප්පු තමයි තියෙන්නේ. මම දැන් ඉඩම පිටිපස්සටම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ සයිඩ් එකේ තව වෙනම අඹගස් වගේක් තියෙනවා. මේ තියෙන්නේ එහා පැත්තේ රේල් පාර. ඉතින් ඒ නිසා මේ ඉඩම අපිට කිසිම කරදරයක් නැහැ. ඉඩම පිටිපස්සෙන් රේල් පාර මායිම් වෙනවා. ඒ වගේම ඉඩම ඉස්සරහින් ප්‍රධාන මාර්ගය මායිම් වෙනවා. ඒ වගේම දෙපැත්තෙන් ලොකු ඉඩම් තමයි මායිම් වෙන්නේ. ඉතින් හරිම නිදහස් නිස්කලංක පැත්තක්, කිසිම කරදරයක් නැහැ. ඉතින් ඒ වගේම මම කියවනේ අපි ලංකාවේ විවිධ පළාත්වල ඉඩම් නිවාස ගෙනෙනවා කියලා. ඒ ඉඩම් නිවාස බොහෝමයක් අපි ඇත්තටම මේ වෙනකොට අවුරුදු 4ක 5ක පළපුරුද්දක් ඇතිව තමයි මේ ඉඩම් නිවාස ගෙනෙන්නේ. අද ඊයේ නෙමෙයි. ඉතින් ඒ නිසා අපි මේ ඉඩම් නිවාස ගැන හොඳ අත්දැකීමක් තියෙනවා. ඉතින් කරුණ කාරණා රසක අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය අනුව ඉඩම් වලට ගිහිල්ලා හොඳට ඉඩම බලලා නිරීක්ෂණය කරලා ඔප්පු තිරප්පු බලලා තමයි මේ ඉඩම් නිවාස ගෙනෙන්නේ. අනිත් එක අපි පත්තුරු නම් චෙක් කරන්නේ නැහැ. ඒකයි ඉඩම ගන්න කෙනෙකුට අනිවාර්යෙන් ලෝය කෙනෙකුට දාලා පත්තුරු චෙක් කරලා බලලා ගන්න කියන්නේ. අපි දාන ඉඩම නිවසක් වුණත් වෙනත් කවුරු හරි දාන එකක් වුණත්. මොකද මේ එකින් එකට කරුණු මම පැහැදිලි කරන්නේ ලංකාවේ ඉන්න අයත් පිටරට ඉන්න අයත් කොළඹ දිහා ඉඳලා වුණත් ඉඩමකට ආවත් අද කාලේ ඇත්තටම සෑහෙන මුදලක් යනවා. ඉඩම බලන්න එනවා කියන්නේ දවසක් වියදම් වෙනවා කියන්නේ සෑහෙන මුදලක් එනවා. ඉතින් ඒ අයගේ අත්‍යවශ්‍යතාවය අනුව තමයි අපි ලස්සන ලංකා ඉඩම් නිවාස ගෙනෙන්නේ. මම ඉඩමකට ගියපහම හැම දෙයක්ම පොඩි වෙලාවක් ඇතුළත පෙන්නුවාම ඔයාලට අය නිකම් බොරුවට එන්න රස්තියාදු වෙන්න ඕන නැහැ. ඉතින් අපි මේ ළඟදී නුවර සයිඩ් එකේ දැම්ම අක්කර 4යි ගානක ඉඩමක් වීඩියෝ එක බලලා පිටරට ඉන්න මහත්මයෙක් ලස්සන ලංකා අපිව channel එක subscribe කරලා ඉතින් විශ්වාසයේ මත ඇවිල්ලා ඉඩම අරන් තිබුණා තමන්ගේ සහෝදරයෙක් එවලා. ඉතින් ඒ වගේ විශ්වාසවන්තනීය හොඳ ඉඩම් තමයි ගෙනෙන්නේ. ඉතින් ගේ ඇතුළට ආවන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා පෙන්වුවා සාලේ මේ තියෙන කාමරයක්. ඉතින් පදිංචි වෙලා ඉන්න පුළුවන් හොඳම තත්ත්වය තියෙනවා. සිවිලින් කරලා තියෙනවා. ඉතින් මෙතනට ආවන් පස්සේ තව කාමරයක් තියෙනවා. කාමර දෙකයි. එතකොට සාලේ කෑම කාමරේ කුස්සිය තියෙනවා. වෙනම බාත්රූම් පහසුකම් තියෙනවා. ඒකේ සිවිලිම ගහලා තියෙන්නේ. ඉතින් අයිතිකරුවන් මේ හැම දෙයකටම කියන්නේ ලක්ෂ 65ක් කියලා. ලක්ෂ 65ක් කිව්වට අයිතිකරුවන් එක කතා කරලා මිල ගණන් සාකච්ඡා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා කල්පනා කරලා බලන්න අද කාලේ සාමාන්‍යයෙන් මේ වගේ ගයක් හදන්න ගියොත් අනිවාර්යෙන් ලක්ෂ 45ක් 50ක් කියයි. ඉතින් අලුතෙන් ගයක් හදන්න ගියත් මම හිතන්නේ ඒ ගානටවත් ගයක් හදා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ අතින් බලද්දින් හොඳට ඇත්තටම වටිනවා. කාමර දෙකක් නෙමෙයි සමාවෙන්න කාමර 3ක් තියෙනවා. ඉතින් මේ ටිකත් පෙන්නලා ඉවරලා මම ඔයාලට කිචන් ඒරියා එක පෙන්නන්න. මෙන්න මෙතනින් තමයි අපිට කිචන් එකට යන්න තියෙන්නේ. ඒත් එක්ක මෙන්න මෙතනින් බාත්රූම් ඒරියා එක තියෙනවා. ඉතින් හෙට වුණත් ඇවිල්ලා පදිංචි වෙන්න පුළුවන් හොඳම තත්ත්වය තියෙනවා. ඊට පස්සේ වගා කටයුතු කරගන්නත් පුළුවන් තත්ත්වය ඉඩම තියෙනවා. වතුර වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට පාරේ වතුර ලයින් එක අරන් තියෙනවා. ඒ වගේම ඕන වගා කටයුත්තක් කරන්න ඕන ඉඩෝර එක වතුර තියෙනවා. මොකද මේ අවට කුඹුරු වැව් තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වතුර පොළවේ හිඳින්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අපිට පහසුකම් අතින් බලද්දී කුරුණෑගල අනුරාධපුර කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝමීටරයි තියෙන්නේ. ඉතින් අපිට ඕන රෑක ප්‍රවාහන පහසුකම් බස් පහසුකම් තියෙන ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. දුම්රිය පහසුකම් අවශ්‍ය නම් අපිට මහව ටවුන් එකට ගියපහම සාමාන්‍ය යාපනයට ගාල්ල මාතර කොළඹ උනත් යන්න දුම්රිය පහසුකම් තියෙනවා. ඒ වගේම ඉතින්
කඩසාප්පු අනම්මනම් හැම දෙයක්ම තියෙනවා. ඉතින් දැන් ඔන්න හැම දෙයක්ම එකින් එකට පෙන්නලා ඉවරයි. මම කිචන් එකත් පෙන්නුවා. මෙතනින් මම එළියට ගිහිල්ලා තව ඉඩම ටිකක් පෙන්නලා වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලගෙත් ඉඩම් නිවාස විකුණ ගන්න තියෙනවා නම් කිසිම අතරමැදියෙක් බෝකර් කෙනෙක් නැතුව ලස්සන ලංකා අපිට දැම්ම කතා කරන්න ඔයාලට මේ වගේ වීඩියෝ එකක් දාලා ලස්සන ලංකා අපේ ඉන්න channel එකේ ඉන්න බයස්ලා ඉන්නවා. ඉතින් එයාලට ලංකාවේ විවිධ පළාත් වල ඉඩම් නිවාස හොයනවා. එයාලගේ අවශ්‍යතාවයේ අනුව තමයි ලස්සන ලංකා අපි මේ ඉඩම් නිවාස විවිධ පළාත් වලින් ගෙනෙන්නේ. ඉතින් පුරුද්දක් වෙලා තියෙනවා පොඩි කාලයක් ඇතුළත එකින් එකට කියවගෙන යන්න. මොකද හැම දෙයක්ම පෙන්වන්න ඕන, හැම කරුණක්ම කියන්න ඕන. ඉතින් ඒ කරුණු කාරණා දැනුවත් වීමෙන් තමයි ඔයාලා ඉඩම් නිවාස ගන්නෙ. මම මේවා පැහැදිලි කරලා කිව්වේ නැත්නම් අයිතිකරු 1000ක් කතා කරොත් 18ම කියන්න ඕන. මම එක්කෙනෙකුට එක වීඩියෝ එකකින් කිව්වම පස්සේ ඉවරයි. ඒක ඔයාලට තේරෙනවා ඇති. ඉතින් ලස්සන ලංකා අපිත් එක්ක අවුරුදු ගාණක් ඉඩම් නිවාස ගත්ත අපිට ඉඩම් නිවාස විකුණන්න දාපු සෑම සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඔයාලා නිසා තමයි ලස්සන ලංකා අපි ලංකාවේ හොඳම YouTube නාලිකාවක් ඉඩම් නිවාස සම්බන්ධව මිනිස්සු වචන දෙන්නේ, කතා කරලා මල්ලි ස්තුති කරන්නේ. ඔයාලා දීපු විශ්වාසයට, ඔයාලා දීපු කමෙන්ට් එකට, ඔයාලා දීපු ලයික් එකට, ඔයාලා දීපු ෂෙයා එකට. ඉතින් බොහොම ස්තුතියි සෑම සියලු දෙනාට ආදරේ. හැමදාමත් ඉදිරියටත් නිරවුල් ඉඩම් නිවාස මිලදී ගන්න ලස්සන ලංකා අපේ YouTube නාලිකාව දැම්ම subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි.